අයිබෝන් මම ඉන්නේ අද ගම්පහ ප්‍රදේශයේ මේ අපේ දිනේෂ් ආවා මාව හම්බ වෙන්න දිනේෂ්ට ගම්පහ පොලිසියේ සුළු පැමිණිලියන්සේ ස්ථානාධිපති ගංගානාත කියන මහත්මයා අනීතිකව තමන්ගේ කාර් රථය ගම්පහ පොලිසියට ගෙනල්ලා බාර දෙන්න කියලා මෙතුමාට තර්ජනය කරලා තියෙනවා. දිනේෂ් කවද්ද ඔයාට ගම්පහ පොලිසියට එන්න කිව්වේ? මට සිකුරාදා එන්න කිව්වේ. හරි. සිකුරාදා උදේ ගියා. කීයටද ගියා පොලිසියට ගම්පහ? 11ට විතර. 11ට විතර. ඔයාගේ මොකද්ද මේ වාහනේ? KO 5014 වාහනේ. මොකද්ද වාහනේ වර්ගය? නැනෝ එකක්. හරි. ඔයා එතකොට මේ අදාළ ස්මාර්ට් ලෝන් කියන ෆිනෑන්ස් ආයතනයෙන් ලක්ෂයකමාරක මුදලක් තමයි ගන්නේ. මුදලක් ගත්තා. ඔය ආසනීප වෙච්ච නිසා වාර්ෂික කිහිපයක් ගෙවා ගන්න බැරි වුණා. එතකොට මොකද්ද මේ ගංගානාත කියන ස්ථානාධිපතිවරයා ඔබතුමාට කියන්නේ? ඔව් එයා කිව්වේ දැන් මේ පොලිසියට ගියාම මේ ඉස්ලාම කිව්ව රිමන්ඩ් කරනවා කියලා මේ වාහනේ මේගොල්ලන්ට බාර දෙන්න කියලා. නැත්නම් රිමන්ඩ් කරනවා කියලා. ඔයාව රිමන්ඩ් කරනකෝ වාහනේ බාර දෙන්නකෝ ෆිනෑන්ස් කම්පැනියට. ඊට පස්සේ මම කිව්වා මම දැන් බාර දෙන්න කියලා කිව්වේ. එළෙම මම ගේන්න විදියක් නැති ඉන්න මම කිව්වා හෙට ගෙනත් දෙන්නම් කියලා. හෙට ගෙනත් දෙන්නම් කියලා. ඒතර මොනවද වාගේ ගත්තේ ආව රිමන්ඩ් කරනවා කියලා? ඩෙන්ටිය ගත්තා මේ රිමන්ඩ් කරනවා ටික කාවත් එක දාවේ කියලා ඇහුවා මම තනියෙන් ආවේ. හරි. මේ රිමන්ඩ් කරනවා කියලා කිව්වා වෙලේ. මම එලි පොඩ්ඩක් බය වුණා රිමන්ඩ් කරනවා කිව්වා. ඔව්. ඊට පස්සේ ඔයාට මොනවද ඊට පස්සේ මේ ස්ථානාධිපතිවරයා කිව්වේ? ඉවලේ වාහනේ ගේන්න කිව්වා. මේකත් එක්ක ගිහිල්ලා වාහනේ අරන් ඉන්න. ඒ අදාළ ෆිනෑන්ස් කම්පැනි කට්ටියත් එක්ක ගිහිල්ලා වාහනේ ගෙනල්ලා මේ වෙලෙම වාහනේ බාර දෙන්න කිව්වා. හරි. හැබැයි ඔයා මගේ වීඩියෝ එකක් දැකලා තිබුණා ගම්පහ පොලිසියට මම ඇවිල්ලා තරුණයෙකුට සාධාරණයක් කරලා දීපු වීඩියෝයක් දැකලා තිබ්බ නේද? ඒක බලලා. ඔව් ඒ වෙලේ ඔයා මට කෝල් කරලා තිබුණා. නමුත් ඒ වෙලාවේ මම අසනීප වෙලා හිටියා. මට ඒ කෝල් එක ආන්සර් කරගන්න බැරි වුණ නිසා ඔයා දිනයක් ඉල්ලගෙන බොහොම මාරුවෙන් තමයි පොලිසියෙන් ගැලවිලා ආවේ නේද? හරි. මෙන්න මේ සිද්ධිය පිළිබඳව මම ඊයේ දිනේදී ගම්පහ 2025 12 වෙනි මාසේ 14 වන දින මේ සිද්ධිය වෙන්නේ 12 නේද? 12 වෙනිදා වෙන්නේ 14 වෙනිදා මම ගම්පහ එච්කොයිට කතා කරලා මේ සිද්ධිය පිළිබඳව මෙන්න මේ දිනේෂ් වල්පොල මහත්මයාට වෙච්ච සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමක් කරා. ඊට පස්සේ මම මේ කියන ගංගානාත කියන මේ සුළු පැමිණිලියන්සේ OIC-ට කතා කරලා මේ පිළිබඳව විමසුවා. එතකොට මට පරුස වචනෙන් බැනවැදිමින් මේ ස්ථානාධිපතිවරයා තමන්ගේ රාජකාරියට ගැලපෙන්නේ නැති අන්දමට මාහට තර්ජනයක් කරා. ඉතින් මම මේ පිළිබඳව අනිවාර්යයෙන්ම ගම්පහ SSP මහත්තයාට මේ පිළිබඳව පැමිණිල්ලක් යොමු කරනවා. ඒ වගේම තමයි මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාට මේ පිළිබඳව දැනුවත් කරනවා. මේ වගේ අල්ලස් අරගෙන ෆිනෑන්ස් ආයතන වලින් මේ වගේ අහිංසක මිනිස්සු අගතියටපත් කරන මේ වගේ නිලධාරීන්ට විරුද්ධව ඉතා කඩිනමින් කටයුතු කරන්න කියලා. හැබැයි අද ප්‍රසාද් මේ දිනේෂ්ට අපි මේ වාහනේ සංගමය හරහා අද බේරල් දෙනවා. මොකද හිතෙන්නේ දිනේෂ්ට මේ පිළිබඳව? එතන ගොඩක් සතුටුයි අර හිතේ දුන්නකොට පීඩනේ නැහැ. ඔව් දැන් මම කතා කරලා දිනේෂ් ලක්ෂ කීයක් අඩු කරාද මේ මූල්‍ය ආයතනට? 1.30ක් අඩු කරා. 1.30ක් අඩු කරා මම දැන් කතා කරලා නේද? දැන් අපි සංගමයෙන් මේ සංගමය හරහා මෙතුමාට මුදල් දීලා මේ වාහනේ අද බේරල් දීලා එතුමාට අවශ්‍ය වැඩ කටයුතු ටික කරගෙන යන්න සංගමයේ මැදිහත් වෙලා කරලා දෙනවා. ඔයාලට මොකද්ද මේ සංගමය ගැන දිනේෂ් කියන්න තියෙන්නේ? ඇත්තටම ඒක ලොකු මේ සේවයක් මේ වාහන අයිතිකාරය අයිට මේ ලොකු සහනයක් මේ මානසික පීඩනය ඇති කරනවානේ පොලිසිය වලින් වාහනයක් පදින්නත් බෑනේ මේ ලොකු මේ සේවයක් මේ සංගමයෙන් කරන්නේ. හරි. බොහොම ස්තුතියි දිනේෂ්. ඉදිරියටත් අපි ඔබ වගේ ඕනම තරම් පුද්ගලයන් වෙනුවෙන් පිළිහිනා මේ රටේ ජනතාව වෙනුවෙන්. මොකද ඇතම් විට මේ රටේ මේ තීන යාන්ත්‍රණයත් එක්ක මේ රටේ පොලිසිය වාහන කොල්ලකරුවන් බවට දැන් පත් වෙලා තියෙනවා. මොකද දැන් සීසර්ලා පොඩ්ඩක් ජොබ් එක කරන්න බය වෙලා තියෙනවා. ඒක නිසා මේ පොලිස් නිලධාරීන් යුනිෆෝම් එක ඇඳගත්ත විශේෂයෙන්ම ගම්පහ පොලිසියේ ඇතම් නිලධාරීන් දූෂිත නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඒක නිසා පොලිස්පතිවරයන් ඉන්නවා. ඉතා ගන්නමින් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය කන මේ වගේ නිලධාරීන්ට විරුද්ධව ඉතා කඩනමින් අනිවාර්යයෙන්ම තීන්දුව ගන්න අනිවාර්යයෙන්ම මොහොඩ විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.